ඉතින් දැන් මොකද්ද අපි කියමු මේගොල්ලන්ට පැරාමවුන්ට් එක කියන්නේ මොකක්ද කියලා? පැරාමවුන්ට් කියලා කියන්නේ සරණී කැම්පස් එකේ ඉන්ටර් ෆැකල්ටි මැච් ක්විස් කොම්පිටිෂන්. Hi good morning. ඉතින් අද අපේ පැරාමවුන්ට් එකේ ක්විස් කොම්පිටිෂන් එක. ඉතින් මගේ යාළුවෝයි අපි අද වෙල්කම් ඩාන්ස් එක කරනවා. මොකද කරන්නේ? දිනේ මොකද කරන්නේ? උදේ 4 නම් බඩගෙන ඉන්නේ. මනස් ටික ආවා. දැන් යන්න ගම මේ දෙක ගන්න මට දෙක ගන්න. එරන් කමු නේද බං? ඉතින් ඔසිනි මොකෝ කියන්න තියෙන්නේ? නටුම ගැන මොකෝ කියන්න තියෙන්නේ අද? කවනේ? බණ්ඩි ෆුල්ද බං? බණ්ඩි පුල්. මං ගිහවන අනුපාතය 1:2යි කියලා. දෙකක් කෑවා. එකයි මං දෙකයි. හයි මේ දාලති අපි දැන් මේ අඳුම් මදිනවා. දැන් වෙලාව 8:10යි. 8යි කාලට එන්නේ කියලා තියෙන්නේ. ඔකදම වරක්කු වෙලා තියෙන්නේ. අර හරි සුට්ට අපේ අඳුම් ඔය කොට සීපේ වෙන්න. ඕකේ වෙන්නේ. ලක්නියක් hina වෙන්න බෑනේ. hina වෙන්න නැතුව. ඉතින් අපි එනම් ඇඳගෙන ඉඳලා හම්බෙමු. හායි අපි දැන් ඇඳගෙන ඉන්නේ. තව පොඩි වෙලාවයි තියෙන්නේ. මට සරි කෝල් එකක් එනවා. හායි අපි ඉක්මනට ඇඳගත්තා. මොකද කියන්නේ? පරක් වෙලා තියෙන්නේ. පරක් වීමට ලිමිට් නැති ප්‍රමාණයකින් පරක් වෙලා තියෙන්නේ. වෙලාවේ ඉවත් දාගෙන දැන් ඉතින් යන්න හදන්නේ. ඊළඟ නටන්න තමයි ඉන්නේ. කියන්නේ අපිට හොඳටම මොනවා ඇනවුන්ස් කරලා තියෙන්නේ. ඒ ලිසා මෙතන වැටෙයි. හායි අපි නටල ඉවරයි කට්ටිය. හයි කියන්ද? හයි. මොනවාරි ගියපන් ඉතින්. මම කපලා දාන්න නේද? ඕකේ. එකක් කියන්න. නැටුවා දැන් යනවා. ඒ ඇවිල්ලා කනවා. අපි දැන් ෆොටෝස් ගහන්න යන්නේ මේ ලද අවස්ථාවේ. පට්ටම හැපි. අපි සුපිරියටම කළා. හොඳ කමෙන්ට්ස් තියෙනවා. ඔයාලත් බලන්න. ඔයාලත් බලන්න කියන්න. ඩාන්ස් එකත් බලන්න channel එකේ. හයි හැමෝම ඩාන්ස් එක බලන්න. හයි දැන් අපි යනවා. දැන් මොකද්ද අපි කියමු මේගොල්ලන්ට පැරාමවුන්ට් එක කියන්නේ මොකක්ද කියලා? පැරාමවුන්ට් කියලා කියන්නේ සරණී කැම්පස් එකේ ඉන්ටර් ෆැකල්ටි මැච් ක්විස් කොම්පිටිෂන් එක. අපේ සයන්ස් ෆැකල්ටිය, මෙඩිසින් ෆැකල්ටිය, මැනේජ්මන්ට් ෆැකල්ටිය, ආර්ට්ස් ෆැකල්ටි එකත් ඒ වගේම එනවා තේ. මෙඩිකල් ෆැකල්ටිය හැම ෆැකල්ටි එකේම පස්වෙනි වතාවටත් යන්නේ. දැන් අද දෙවෙනි දවස්. මේ ෆයිනල් ඩේ. අද ෆයිනල් ඩේ. ෆස්ට් රවුන්ඩ් එකක් තිබ්බා. ඒකෙන් ගෲප්ස් 10ක් තෝරගත්ත টොප් 10. එයාලගේ අතරේ තමයි අද ෆයිනල් එක තියෙන්නේ. එතනින් චැම්පියන් තෝරනවා. ඉතින් අපි ආවේ ඒකේ වෙල්කම් ඩාන්ස් එක කරන්න. ඉතින් අද දැන් මේ টොප් 10 කියන්නේ හොඳටම ඒ ක්විසස් වලට උත්තර දීලා හොඳටම වැඩ ටික තමයි ඒකේ ඉන්නේ. සිංහල එකත් වැඩ ටික. ඉතින් දැන් ඒකේ හැමෝටම සර්ටිෆිකේට්ස් දෙනවා. එතකොට ඒගලන්ට මෙඩල්ස් දෙනවා. ඊට පස්සේ ඉතින් අද දවසේ කිව්වොත් තව මියුසික් නේ ඉවෙන්ට් එකක් තියෙනවනේ අපි කිව්වා ඉවෙන්ට් එකක් ඩාන්ස් තව ඉවෙන්ට් එකක් ඩාන්ස් අයියලා. ඉතින් අපේ vlog එක හොඳට බැලුවා කියලා එන්ජොයි කළා කියලා හිතනවා. ඉතින් එහෙනම් ඉස්සරහටත් දිගට වීඩියෝස් බලන්න. එහෙනම් බයි. බයි. අපි යනවා රිෆ්‍රෙෂ්මන්ට් ගන්න. නෑ රිෆ්‍රෙෂ්මන්ට් කන්න නෙමෙයි. ගන්න. රිෆ්‍රෙෂ්මන්ට් ගන්න යනවා. මේ ළමයින්ගේ තියෙන අර මේකප් ඔක්කොම ටික අයින් කරගෙන දැන් ලස්සන නේ කටේ. දැන් බලන්න ඇත්ත මූණ කට්ටියගේ හරිද? මේ පොඩ්ඩක් පෙන්නන් ඇත්ත මූණ ඉතින්. දෙනෙත් කියහම් පොඩ්ඩක් මූන්ගේ ඇත්ත මූණ ගැන. ඇත්ත මූණ ඔක්කොම ඇට ගහගෙන මූණ ගහන ගේම් අපි දන්න දන්නේ.
හරිද හරිද බොරුව යන්නේ තනිකර බොරුව කරන්නේ හරිද කොණ්ඩයක් ගත්තොත් බොරු කොණ්ඩයක් දානවා ඒකට හරිද ඊට පස්සේ මූණක් පෙන්වන්න ගත්තොත් බොරු මූණක් පෙන්වනවා මීට වඩා හොඳයි වෙස් මූණු උගල මොඩි ඊර්ෂ්‍යාව මේ මෙයාලගේ. කනවා මොනවද කීකුයි කිරිබැලට ගුණා හයි අපේ අක්කලගේ හින්දි ඩාන්ස් එකට ඉන්න මේ අක්කලා ටික ඉතින් එයාලා දැන් මේ ලෑස්ති වෙනවා අක්ක මොනවා හරි කියන්නේ අපි දැන් ලෑස්ති වෙනවා නටන්න. අපේ මේ අනිත් අක්කා ඔය කියන සතියකින් ආයෙ මොකක්ද වාදන්නේ ඒක නෝද දෙනවා. හායි මොකක්ද කරන්නේ